ජීවිතේ කොච්චර අමාරු දවස්ද මට මේ තියෙන්නේ. මේ හැම දෙයක්ම දමලා ගහලා හැම දෙයක්ම අතහැරලා දාලා ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද. මෙහෙම හිතිච්ච වාර 100,000 ගාණක් වෙන්නේ නැති. හැබැයි මේ අතර ඔයාගේ ළඟම ඉන්න යාළුවෝ, ඔයාගේ ළඟම ඉන්න හිතවත්තු එකතු වෙලා ජීවිතේ විඳින හැටි දැක්කම නැහැ කියලා හිතලා මම මේ මොන දේ වුණත් මේක අතාරින්නේ නැහැ කියලා හිතලා ඉදි මරාගෙන රැයක් දවාලක් නැතුව වැඩ කරපු දවස් ඔයාගේ ජීවිතේ ඕන තරම් ඇති. ඔයාට මහන්සි. ඔයාගේ හඬ හරිම මහන්සි. ඔයාට කතා කරගන්න බෑ. ඔයාට කිසිම විවේකයක් නැහැ. ඔයාගේ ඇඟ කෙට්ටු වෙලා. හැබැයි මේ කිසිම දෙයක් ඔයාට ලෙඩක් නිසා නෙමෙයි. ඔයා සාර්ථක වෙන්න ඕන, ඔයා දිනන්න ඕන කියලා ඔයාට හිතිච්ච දවසේ ඉඳලා ඔයා මේ ගේමට බැහැපු දවසේ ඉඳලා ඔයා කරපු කැපකිරීම වල ප්‍රතිඵල තමයි ඒ. ජීවිතේ ඕනම මිනිස්සෙක් සාර්ථක වෙන්න ඕන කියලා හිතනවා නම් එයාට අනිවාර්යෙන්ම කට්ටක් කන්නම වෙනවා. දුක් විඳින්නම වෙනවා. හැබැයි මේ කට්ටක් කන එකේ මේ දුක් විඳින එකේ අවසානයේ තියෙන්නේ හිතා ගන්නවත් බැරි හරිම ලස්සන සාර්ථකත්වයක්. මේ වෙද්දි ඔයත් එහෙම සාර්ථකත්වය විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ සාර්ථකත්වයේ නිදහසේ විඳින පුද්ගලයෙක් නම් ඔයාට මේ වෙද්දි දැනෙනවා ඇති ඔයා අතීතයේ කරපු ඒ කැපකිරීම, ඒ කට්ට, ඒ දුක් විඳීම කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් නෙමෙයි කියලා. මොකද අද ඔයා ඉන්න තැන ඔයාගේ අතීතයේ ඉඳපු තැනත් එක්ක බැලුවම සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි පටන් ගන්න විදිහ නෙමෙයි වැදගත්. අපි දෙයක් කරලා අවසන් කරන විදියයි වැදගත්.